Hi guys, welcome back to my channel Alankari. Do you want to know? දවස පුරාම සුවඳට ඉන්න අපි හැමෝම ආස කරන දෙයක්. විශේෂයෙන් ගෑනු ළමයි මුළු දවසම සුවඳට ඉන්න තමයි ඒගොල්ලෝ ගොඩක්ම ආස කරන්නේ. ඒක නිසා තමයි මගේ body mist collection එක ඔයගලන්ට මම අද අරගෙන ආවේ. මේ දවස්වල පහුගිය මාස කිහිපය තුළ මම පාවිච්චි කරපු body mist වර්ග කිහිපය තමයි මේ ඔයගලන්ට පේන්නේ. මේකේ විශේෂත්වය වෙන්නේ මේ දේවල් දැන් ඔයගලන්ට ලංකාවෙන්ම මිලදී ගන්න පුළුවන්. ඇත්තටම නොයෙකුත් වෙබ්සයිට්ස් වල මම දැකලා තියෙනවා මේ දේවල් ඔයගලන්ට ගන්න පුළුවන් විදිහට තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම මේ මගේ ආසම කරන body mist උත් මේකට include කරලම body mist collection එක ඔයගලන්ට පෙන්නන්න තීරණය කළේ. ඉතින් එහෙමනම් let's jump into the video. මුලින්ම මං ආසම කරන body mist එක පෙන්නලා ඉන්නම්කෝ. ඉතින් ආසම කරන කිව්වට අනිත් ඒවාටත් ගොඩක් ආසයි තමයි. ඉතින් මේක විශේෂයි. ඒක නිසා තමයි මේකෙන් bottles දෙකක්ම මං ගාව තියෙන්නේ මෙන්න මේ විදියට. මේක Bath and Body Works ලගේ pink cashmere කියන body mist එක. ඔගොල්ලෝ මගේ Bath and Body Works collection එක බැලුවේ නැත්නම් මම මෙතනින් දානවා YouTube card එක ක්ලික් කළා ඔයගලන්ට මගේ Bath and Body Works collection එක full collection එකම බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා description box එකේ ඔයගලන්ට link එක හොයාගන්න පුළුවන්. හැමදාම වගේ උඩින් දාන YouTube cards වල links ඔක්කොම මගේ description box එකේ තියෙනවා. ඒකත් මතක් කරන ගමන් අපි දැන් මේ pink cashmere එක ගැන කතා කරමු. මෙන්න මේක තමයි මම try කරන්න ගත්ත travel size bottle එක. ඉතින් ඒකට මම ගොඩාක් ආස වුණු හන්ද මම මේකේ full size එකක් ගත්තා. තාම මේක open කරලා නැහැ. මොකද මේකේ තව චුට්ටක් විතර තියෙන හන්ද. මම හරියම ආස කරන සුවඳක්. විශේෂයෙන් Bath and Body Works හරිම mild අර ගොඩක් strong සුවඳක් නෙමෙයි මේවයි තියෙන්නේ. දවස පුරාම මේ සුවඳ ඔයා එකපාරක් දෙපාරක් ස්ප්‍රේ කරාම ඒක රැඳිලා තියෙනවා කියලා මම කියන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් පැය 4කට විතර පස්සේ ඔයාට ආපහු refresh කරගන්න වෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ travel size bottles උත් ඔයගලන්ට ගන්න පුළුවන් නම් full size එක ගන්න ගමන් ඒක හරිම වාසියක් වෙයි. මොකද ඔයගලන්ට hand bag එකේ උනත් මේක දාගෙන යන්න පුළුවන් හන්දා. ඉතින් මේකේ සුවඳ ගැන කතා කරද්දී මම ආසම කරන සුවඳක් sandalwood සුවඳ තමයි මට මුලින්ම දැනෙන්නේ. නමුත් ඒක strong සුවඳක් නෙමෙයි. හරි mild sandalwood සුවඳක් එනවා. ඉතින් අපි පොඩ්ඩක් බලමු මොනවාද මේකේ notes අඩංගු වෙන්නේ කියලා. මට ආපු සුවඳ හරියටම හරි. මේකේ අඩංගු වෙන්නේ pink jasmine, creamy sandalwood and white amber කියන notes තමයි මේකේ අඩංගු වෙන්නේ. නමුත් මේ creamy sandalwood සුවඳ තමයි වැඩිපුර එන්නේ. high note එකක් තියෙන්නේ sandalwood වල. හරිම සුවඳයි. මම ගොඩක් ආස කරන pink cashmere Bath and Body Works. ඊගාවට මම පික් කරේ Japanese cherry blossom. ඔයගලන්ට පේනවනේ මේ බොටල් එක නම් ගොඩාක් මම යූස් කරලා තියෙනවා. තව පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් Japanese cherry blossom කියන මේ සුවඳත් මම ගොඩක් ආස කරන එකක්. මෙන්න මේ වර්ගයේ ගත්තොත් මේකේ body wash එක, scrub එක, lotions මේ වගේ හැම දෙයක්ම full range එකම මම අරගෙන තියෙන්නේ මං ගාව. ඉතින් අද මම ඔයගලන්ට පෙන්නන්නේ body mist වර්ග නිසා මෙන්න මේක ඔයගලන්ට පෙන්නන්න. Japanese cherry blossom හරිම සුවඳයි ඒකත්. මම අර කලින් කිව්වා වගේ හරිම mild සුවඳක් තමයි Bath and Body Works fragrance mist වල තියෙන්නේ. මේකත් මම ගොඩාක් ආස කරන සුවඳක්. ඉතින් අපි බලමු මොනවද මේකේ අඩංගු වෙන notes කියලා. key notes අඩංගු වෙන්නේ Japanese cherry blossom, Asian pear, fresh mimosa petals, white jasmine, blushing sandalwood. හරියටම හරි වගේ ආස කරන සුවඳ තමයි sandalwood. ඒක නිසා තමයි මම මේකත් පික් කරන්න ඇත්තේ. මොකද අපි ගිහිල්ලා ස්ටෝර් එකකට මේ දේවල් ගන්න කලින් ටෙස්ටර්ස් තියෙනවා.
සුවඳ බලලානේ අපි ගන්න. ඉතින් මම ගොඩක් ආස කරන මේ සැන්ඩල්වුඩ් සුවඳ තියෙන ඒවා තමයි වැඩිපුර මම එකතු කරගන්නේ, මිලදී ගන්න. ඉතින් මේකත් ඒ සැන්ඩල්වුඩ් සුවඳත් එක්කම අර අනිත් කියපු ඔක්කොම සුවඳවල් අඩංගු වෙලා ආපු සුවඳම සුවඳ බොඩි මිස්ට් එකක්. ඉතින් මේ බොඩි මිස්ට් වර්ග සාමාන්‍යයෙන් පැය 4කට 5කට පාරක් විතර අපෝ පාරක් රිෆ්‍රෙෂ් කරගන්න පුළුවන් නම් අර මම කලින් කිව්වා වගේ මුළු දවසම ඒ සුවඳ ආගාව තියාගන්න පුළුවන්. Japanese cherry blossom. තවත් Bath and Body Works fragrance mist එකක් තමයි මෙන්න මේ dark kiss කියලා කියන්නේ. මේක විශේෂයි මොකද මේකේ ලස්සන ග්ලිටර්ස් ගොඩාක් අඩංගු වෙනවා. ඉතින් මේක ස්ප්‍රේ කරාම ඔයාගේ ඇඟ ෂයින් වෙන්න ගන්නවා. ඉතින් පාටි එකට යනවා වගේ නම් ගොඩාක් හොඳ බොඩි මිස්ට් එකක් තමයි මෙන්න මේක dark kiss කියන සුවඳම සුවඳ බොඩි මිස්ට් එක. මේක සුවඳ නම් ඇත්තටම අර කලින් පෙන්නපු දෙකට වඩා ටිකක් වැඩිපුර තියෙනවා. ඉතින් පර්ෆියුම් එකක් ගන්නටම වගේ මේ සුවඳ තියෙනවා. ඒත් එක්කම මේ සුවඳ අර මං කලින් පෙන්නපු බොඩි මිස්ට් වර්ග දෙකට වඩා ගොඩාක් වෙලා. ඒ කියන්නේ මුළු දවසම උනත් මෙන්න මේකේ සුවඳ රඳා පවතිනවා. ඉතින් මං ආසම කරන තවත් ෆ්‍රේග්‍රන්ස් මිස්ට් එකක් තමයි මෙන්න මේ ඩාර්ක් කිස් කියලා කියන්නේ. ඉතින් අපි බලමු මොනවාද කී නෝට්ස් මේකේ අඩංගු වෙන්නේ කියලා. Black raspberry, burgundy rose and dark vanilla bean plum mask තමයි මෙන්න මේකේ අඩංගු වෙන්නේ. මේක ගොඩක් වෙලාට night time එකට වගේ තමයි සුදුසු වෙන්නේ මේ එන සුවඳ. මේක sandalwood අඩංගු වෙන්නේ නැහැ. නමුත් මම මේකත් ගොඩාක් ආස කරන එකක්. මේක ගොඩක් overpowering නැති නමුත් ගොඩක් සුවඳ ආසම කරන dark kiss ග්ලිටරත් එක්ක තියෙන නිසා මේක night time එකකට වඩාත් සුදුසුයි. ඊගාවට කතා කරමු මෙන්න මේක ගැන. Royal Mirage Original. මේක බොඩි මිස්ට් එකකටත් වඩා බොඩි ස්ප්‍රේ, perfumed body spray කියලා තමයි කියන්නේ. ගොඩාක් සුවඳ බොඩි ස්ප්‍රේ එකක් තමයි මේකත්. මේක නම් හැබැයි ටිකක් ස්ට්‍රෝං සුවඳක් තමයි තියෙන්නේ. මම අර කතා කරපු සියලුම දේවල් වලට වඩා මේක ගොඩක් වෙලාවට ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙන්නේ UAE countries වලින්. ලංකාවෙත් මම දැකලා තියෙනවා වෙබ්සයිට්ස් වල මේක අලෙවි කරන්න තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ආස නම් try කරලා බලන්න පුළුවන්. මේකේ තියෙන notes මොනවාද කියලාත් අපි බලමු. සැන්ඩල්වුඩ් තමයි මේකේ කී නෝට් එක. ඉතින් ඔන්න බලන්න මම ආපහු පාරක් සැන්ඩල්වුඩ් තියෙන එකක් පික් කරලා තියෙන්නේ. ඉතින් ගොඩාක් සුවඳ, ටිකක් ස්ට්‍රෝං සුවඳක්. ඔයගොල්ලෝ ටිකක් මයිල් සුවඳවල් වලට වැඩි කැමති නැත්නම් අර මුළු දවසම ඔයගොල්ලන්ගේ සුවඳ තියෙන්න ඕනේ කියලා හිතනවා නම් මෙන්න මේ වගේ එකකට යන්න පුළුවන්. හරිම සුවඳයි. ඔයා මේක ස්ප්‍රේ කරලා ඕනම තැනකට ගියොත් ඔයාව නෝටිස් වෙන තරමට මේකේ සුවඳ තියෙනවා. මේකත් මම ගොඩාක් ආස කරන Royal Mirage Original body spray එක. Yardley London මේක නම් ඔයගලන්ට දැකලා හුරු පුරුදු ඇති. මේක ඕනම සුපර් මාකට් එකකින් මිලදී ගන්න පුළුවන් එකක්. මේක Jasmine තමයි refreshing body spray. Inspiral Jasmine කියලා තමයි තියෙන්නේ. මේක හැබැයි මම එච්චරම ආස කරන එකක් නෙමෙයි. මම මේක try කරන්න තමයි ගත්තේ. නමුත් ගොඩක්ම overpowering scent එකක් තමයි මේකේ තියෙන්නේ. මගේ ප්‍රෙෆරන්ස් එක අනුව නම් මේක වඩා ටිකක් ස්ට්‍රෝං වැඩි. ඔයගොල්ලෝ කැමති නම් ස්ට්‍රෝං සුවඳවල් වලට ඔයගලන්ට මෙන්න මේක try කරන්න පුළුවන්. මේක ඕනම තැනකින් ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි මම මාරුවට ආගේ මාස කීපය තුළ භාවිතා කරේ. මගේ ෆේවරිට්ම බොඩි මිස්ට් වර්ග මොනවාද කියලා අහුවොත් definitely Bath and Body Works. ඉතින් ලංකාවේ දැන් ඔයගලන්ට ඒවා වෙබ්සයිට්ස් මාර්ගෙන් ගන්න පුළුවන් නිසා ඔයගොල්ලෝ ආසනම් try කරලා බලන්න පුළුවන්. ඉතින් මේ pink cashmere, Japanese cherry blossom and dark kiss කියන ඔන්න ඔය වර්ග තුන තමයි මගේ ෆේවරිට්ම body mist වර්ග ටික. ඉතින් එහෙමනම් ඊගොල්ලෝ දවසේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ගිහින් එන්න. මම දුෂි. bye.